ජීවිතයේදී මිනිස්සුන්ට තමන්ගේ ඉලක්ක කරා ගමන් කිරීමේදී විවිධාකාර බාධක හමු වෙනවා. ඒ හමු වෙන බාධක මැඩපවත්වාගෙන ඉදිරියට යාමට හැකිනම් ඔහු තමයි විශිෂ්ටත්වයට පත්වන්නේ. හැබැයි තමන්ගේ ඉලක්ක කරා තමන්ගේ යහපත් වූ අරමුණු සහ යහපත් වූ ඉලක්ක කරා ගමන් කිරීමේදී මොන බාධකාවත් මොන දුෂ්කරතාවයන් ඇති වුවත් අපි ඒ සියල්ල ගණන් නොගෙන ඒවා උපේක්ෂාවෙන් දරාගෙන අපේ ගමන අපේ අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා ඒ ගමන ඒ අරමුණම ඉලක්ක කරගෙන ගමන් කරන්න හැකියාවක් තිබේ නම් අන්න එතන තමයි ඔහුගේ ශක්තිය තමන්ගේ අරමුණු කරා යොමු කරා වෙන්නේ. දවසක ඒ වගේ ගමනක ගිහින් නැවතුණු තැනදී ඔබට ආපස්සට හැරිලා බලද්දී ඇත්තටම ඔබට සතුට සිතේවි. තමන් ගමන කොතරම් බිහිසුණු දුෂ්කර වුවත් තමන් ඒ ගමන සාර්ථකව නිම කර යහපත් තැනකට නැත්නම් තමන් බලාපොරොත්තු වූ ඉලක්කය සපුරා ඇති තැනකට තමන් පත්ව ඇති බවට තමන්ට හදවතින්ම සතුට වෙන්න පුළුවන්.